රුම්දීමේ උත්සවයට පැමිණි තමිල්නාඩු ආණ්ඩුකාරවරයාව පිළිගනු ලැබුවේ මහ ඇමති විජය විසින්. ඉන් අනතුරුව අද දියුරුම්දීමට නියමිත අමාත්‍යවරුන්ද ආණ්ඩුකාරවරයාට හඳුන්වා දෙනු ලැබුවා. பதவியேற்பு விழாவிற்கு வருகை தந்துள்ள மாண்புமிகு උත්සවය නිල වශයෙන් ආරම්භ වුණේ ඉන්දිය ජාතික ගීය සහ තමිල්නාඩු ප්‍රාන්ත ගීය ගායනා කිරීමෙන් අනතුරුවයි. ප්‍රථමයෙන් ජෝසප් විජේ ආණ්ඩුකාරවරයා ඉදිරියේ මහ ඇමති ධුරය සහ රහසිගත දෙවරුම ලබා දුන්නා. ஆண்டவன் மீது ஆணையிட்டு உறுதிமொழிகிறேன். ඉන් අනතුරුව ප්‍රාන්ත ආණ්ඩුවේ අමාත්‍යවරු සිය දුහුරේ දිවුරුම් දෙනු ලැබුවා. நானும் ஒரு இயல்பான ஒரு வாழ்க்கை வாழ்ற ஒரு சாதாரணமான மனுஷன்தான். මමද සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය මිනිස්සෙක්. අරක දෙනවා මේක දෙනවා කියලා මම ඔබලව රවට්ටන්නේ නැහැ. කළ හැක්කේ කුමක්ද? එය පමණක් මම කරනවා. පසුගිය වර තමිල්නාඩුවේ පාලනය කරපු අය කෝටි ගණනින් ණය වෙලා තමිල්නාඩු රජය පාලනය කළා. නමුත් දැන් ඔවුන් නැහැ. ඔවුන් භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් හිස් කරලා දාලා. එවැනි තත්වයක් තුලයි අපි වගකීම බාරගෙන තිබෙන්නේ. දැනුයි මෙහි සැබෑ තත්වය අවබෝධ වෙන්නේ. විනිවිද භාවයෙන් යුතු පත්‍රිකාවක් ඉදිරියේදී මම ඔබට නිකුත් කරන්නම්. එතෙන් සිට මම ඉදිරියට යනවා. එය මා මුලින් කළ යුතු දෙයක් ලෙස මම සලකනවා. තමිල්නාඩුව සම්බන්ධයෙන් මා කිසිවෙකු හෝ මුණ ගැසීමට අවශ්‍ය නම් මුහුණ වසාගෙන යාම හෝ ඔබට හොර රහසේ හමුවීම සිදු කිරීම මම කරන්නේ නැහැ. ඕනෑම දෙයක් විනිවිද භාවයකින් යුතුව සිදු කරනවා. ඔබ මට ලොකු වගකීමක් ලබා දීලා තියෙන්නේ. ඒ සමගම ඔබ මට ඒ සඳහා කාලය ලබා දිය යුතුයි මම ඉල්ලා සිටිනවා. මෙය ඔබගේ පාලනයයි. නීතිය සහ සාමය මගින් සැමට ආරක්ෂාව සලසනවා. මාහට අපහාස කළ අය මාව පීඩාවට පත් කළ අයද මාගේ ජනතාවයි. අධ්‍යාපනය, සලාක, වෛද්‍ය පහසුකම්, පානීය ජලය, මාර්ග සහ බස් රථ සේවා කෙරෙහි මගේ සම්පූර්ණ අවධානය යොමු කළ යුතු ඇති බව මම සිතනවා. මහජන මුදලින් සතියකටවත් මම අද තියන්නේ නැහැ. යමෙකුට එවැනි අදහසක් ඇතනම් හෝ අපි දිනුවා දැන් අපිට ඕන දෙයක් කළ හැකි යන සිතුවිල්ලක් ඇතනම් එය දැන්ම අයින් කරලා දාන්න, මකලා දාන්න. එන්න අපි සැවුම එක්ව යහපත් පාලනයක් ලබා දෙමු. මෙය නවාරම්භයක්. ஒரு fresh governance, ஒரு new governance ஒன்னு கொடுப்போம். This is a new beginning. මෙම මූලික කැබිනට් මණ්ඩලය වගේන් දේශපාලන අත්දැකීම්, තරුණ නියෝජනය, තාක්ෂණික විශේෂඥයින් නියෝජනය කිරීමට විජය උත්සාහ කර තිබෙනවා. එමෙන්ම පක්ෂයේ ආරම්භයේ සිට ඔහු සමග සිටි ඔහුගේ ප්‍රධාන කණ්ඩායමේ සමාජිකයින්ටද ඔහු ප්‍රමුඛතාවයක් ලබා දී තිබුණා. චෙන්නහි නේරු ශ්‍රවණාකාරයේ පැවැත් වූ එම දියුරුම් දීමේ උත්සවයට කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධිද සහභාගී වී තිබුණා.